guys, ඉතින් අද මම යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකක්. මම දෙන්න තියෙන ක්‍රාෆ්ට්ස්මන් කියන ගේම් එක. මම මේකේ සීරියස් එකක් වගේ ගේන්න. මේ කියන්නේ මම හදපු ගෙදර. ඒතර මේ මගේ බල්ලා. අපිට මේ ගෙදර ඉතින් තාඩිය හදන්න තියෙනවා. තාම හදලා ඉවර නෑ, දොරවල් ඒවා දාලා නෑ. මං ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් බල්ලෙක් ඊළෑ කරන විදිය. මං ක්‍රියේටිව් දාලා ගහන්නේ. හරි? සෙල්ලම ඇඳක් දාගෙන ඉමුකෝ. ඒ පැත්ත හරියන්නේ නෑනේ. ඒ පැත්තටම ඉන්නේ. එන්ද. අයියෝ. අන්න හරි. දැන් අපි මොන ලැන්ටර්න්ස් ටිකක් එල්ල ගමුකෝ. නැත්තම් කරුවලයිනේ. මේකටත් දාමු මේ. හරි. හතර පැත්තට දාගත්තා. උන්නම් මෙතන විතරක් තියමු. හරි. දැන් ගෙදරට එළියයි. දැන් අපිට තියෙන්නේ ක්‍රාෆ්ටින් ටේබල් එකක් එහෙම දාගන්න. ඔක්කොම කලින් දොරකුයි ජනෙල් වලට වීදුරු ගහ ගන්න ඕන. ඉතින්ලා අපි ජනෙල් වලට දෙකටම ගමුකෝ. දෙකටම ගමු අපි. දැන් ඔන්න ඉතින් දින ගහ ගන්න. ඉස්සෙල්ලා දොරක් ගහගෙන ඉමු. නෑ. ඔව් දොරක් ගහමු ඉස්සෙල්ලා. දැන් අර උඩට ගහගමු මේකට. මේ සමහර වෙලාවට ජනේලෙනුත් ඔය සත්තු එනු. කපාර මොකේද මට මතක නෑ. මොකේද කියලා. මම මේව ගහගෙන. හරි. දැන් උන්වහන්සේ අපි ගේ ඇතුලේ ආරක්ෂිතව ඉන්නවා. දැන් අපිට මොනවද කරන්න තියෙන්නේ? අරවනේ ක්‍රාෆ්ටින් ටේබල් එක ටිකනේ. ඒ තියෙන්නේ මේක බෝඩ් උත් තියෙනනේ. මට අහුන්නේ නෑනේ මීට කලින්. කවන්නේ. දැන් අහුණානේ. ඒ මොකද්ද? ඩ්‍රොපර් කියලා එකක් තියෙන දන්නේ නෑනේ මොකද්ද කියලා. ඊට පස්සේ එතන තියෙනවා ඔය මොනවද බෝඩ් ඒවා තියෙනවා. තියෙන්නේ මොනවද? ඒ වැඩන්නේ ඇඳවල් තියෙනවා. අපිට මේ තියෙන ක්‍රාෆ්ටින් ටේබල් එකක ක්‍රාෆ්ටින් ටේබල් එක ගමු. බස් මේ මොකද්ද ස්මෝකර් එක මොකක්ද දන්නේ? මේ තියෙන බුක් ෂෙල්ෆ් එකක් ගමුකෝ. ඊට මේ මොකද්ද? කැල්ඩ්‍රෝන් ඒව දන්නේ. මේ තියෙන චෙස්ට් මොකද්ද ගන්නෙ? මේක හොඳයි. නෑ මේක ගමු. ඒක ගන්න යාර මම කලින් ගත්ත එක. මේකත් ගමුකෝ මේ. මොන පේන්ටින් එක. කත් ගමුකෝ ඔන්න. මේ ෆ්ලවර් පොට් එකවත් පස්සේ ගමු. ඊට මොකද්ද ලිප්පක්නේ. ඔව් ඒකත් ගමු. මම ක්‍රාෆ්ටින් ටේබල් එක අරගෙන නේද ඔන්න දැන් හරි. දැන් අපි එළිය දාගමු. මේ ක්‍රාෆ්ටින් ටේබල් එක විදිහින් දාගමු. ලිපද මන් දන්නේ මොකද්ද කියලා ලිප්පක් කියලා මම හිතනවා. ඒක හදාගන්න පුළුවන් අපිට කෑමේ. බුක් ෂෙල්ෆ් ඒක මේ එතනින් මෙහෙම දාගමු. පොත් රාක්ක ඊට පස්සේ මේ අර චෙස්ට් නේ. ඒක මෙහෙම දාගමු. හරි. දැන් අපිට මලක් තියාගන්න. මල නෙමෙයි මල් පෝච්චියක් ඕන. මේ තියෙන්නේ ෆ්ලවර් පොට්. ඒක දෙන්න දාගමු. දෙන්නයි මේවට පුළුවන්ද? ඒක බෑ වගේ නේ. පුළුවන්. ඒක බෑ වගේ. අපි මේ මෙතනින් පුළුවන් නේ. එතන හරියන්නේ. එතන කැතයි. එතන හරි තියාගමු. දැන් මල් ටිකක් දාගමු. මේක නෙමෙයි මල් තියෙන්නේ. මේක බලමු මොනවා. පොඩ්ඩක් හොයන්න ඕන යට හරිය මන් දැන ඇත්තේ. අපි මේ මොනවද? ඒව දන්නේ මොනවද කියලා. මේ තියෙන්නේ මල්. මේක දාගමුද? රෝස් බුෂ් ඒක cornflower, sunflower මේ මොකද්ද? මං හිතනවා මේක හොඳයි. ඔය ටික දාගමුකෝ බලන්න ඉස්සෙල්ලා. දාන්න පුළුවන් දන්නේ නැහැ හැබැයි මේ ගත්තට දැන්. ඒක දාන්න බෑ වගේ. ඒක නම් පුළුවන්. කොට මේක දාලත් කැතයිනේ.
මෙතෙන්ට මේ මොකක්ද උනේ? හරි මෙතෙන්ට දාගමු. අපි දැන් ඒකට වෙන එකක් දාගමු. ඔක්කොම එකම වල දාලා කැට. ලස්සන මලක්. මොකද්ද? නම් දන්නේ. අපිට මම හිතන්නේ ගන්න පුළුවන් පොඩි ඒවනේ. මේක හොඳයි කියලා මට හිතෙනවා. ගමුකෝ බලන්න. ලස්සනද කියලා බලන්න. හරි. ඔය ලස්සන උනා නැති උනා මන් දාගත්තා. ඒකට අරක දාමු. මේ මොකක්ද උනේ කැඩුණානේ. හරි. කොහොම හරි දාගත්තා. ආයි පෝච්චිය දාගත්තා. නිල් එක දාගමු. දැන් ඉතින් අපි පොඩ්ඩක් නිදාගමු. දැන් රැවිලානේ. දුර වැඩිලු. ඒ දුර වැඩිලු. හරි. එහෙනම් ඉතින් උදේ වෙනකන් දැන් නිදාගන්න තමයි තියෙන්නේ. උදේ වෙලා බලලා තිනවා තන. දැන් හරි. අපිට බඩු තියෙනවා. අපි එළිය පොඩ්ඩක් හදාගමුකෝ. දැන් නම් ගිහිල්ලා බෑ වගේ. අර තේ ස්කෙලිටන් ද කවුද කෙනෙක් ඉන්නවා අපේ බල්ලා ගිහිල්ලා එයාට ගහන්න ගනින් දැන් නෑ. මම ගහන්න ගත්තොත් ඉන්නම් ඉවරයි. ඊට පස්සේ අනිවාර්යෙන් මේක දුන්නෙන් අපිව මැරෙනවා. අපිව නෙමෙයි අපේ බල්ලව මැරෙනවා. අපිට එළව මරන්න විදියක් තිබ්බනම් හරි. ගෙදරින් තාප්පයක් ගහුණා හරි. නියන්න එක තමයි වැඩි. මං ඒකත් කරන්නම්කෝ. අද අයියෝ අන්න යනවා හරි බල්ලි ඉවරයි. ඉබෙල් මිනි මෙතෙන්ට ආව එකපාරට බල්ල එකපාරට මෙතෙන්ට ආවා. තුලට යන්න. අපි දැන් යා මේ කවුරු හරකෙන්නේ. හරි බල්ල මැරුවා. අන්න යනවා හරි ආවා. අන්නේ මැරුණා. සීට් දෙමු. නෑ එතන හරියන්නේ ස්ටෑන්ඩ් දෙමු. අර අතන läගලින්ද හරියන්නේ නෑනේ. මොකද මේ කවුද බූරු වෙන්නේ. ඉතින් ගෙදර වලට පොඩ්ඩක් මල් ටිකක් හිටවමු. මේ මල් නෙමෙයි අපි මල් වැටක් වගේ. වැටක් නෙමෙයි මේ ලොකු ඒ වගේ හිටවගමු. පොකුණකුත් හදාගන්න මට හිතෙනවා. ගෙම්බි බීතරක් තියෙන. ඩ්‍රැගන් එක ඒ වැඩන්නේ. මේක කොහෙද මං ඇවිල්ලා තියෙන වැඩිනේ. වැඩි නෙමෙයි. පල්ලෙහාට ඇවිල්ලා තියෙන වැඩි මේක ගමු. මම මේ තාවර් දෙයක් ක්‍රියේට් කරලා තින්නේ. ඒක පොඩ්ඩක් හිම තියෙන එකක්. මම ඒකේ වීඩියෝ එකකුත් ගේන්නම්. වීඩියෝ එකක් නෙවෙයි ඊට වඩා ගේන්නම්. මේවට මේව තියාගමු. තොර ලස්සනයි කියලා මට නිකන් හිතෙනවා. ඒ වගේ. හරි. මේ නීතලයක් තියෙනවා. මම ඕනනම් මේ වීඩියෝ එකේ අන්තිමට ඒකත් පෙන්නන්නම්. අර මං හදපු අනිත් ලෝකේ. එළියට දාගෙන එතෙන්ටත් දාගමු. හරි. ඒ හරියනුත් දාගමු පල්ලෙහාට. ඒ මොකද මකුළු වෙන්නේ. ගේ ඇතුළට යන්න හිටියන්න නැතුව ඇති. ඒවට මට බයයි. එතන නෙමෙයි. එතනින් පැගහක. හරි කෝ අපි බලලා. එහෙනම් මම අනිත් වලට පෙන්නන්නම් ඉතින් දැන්. save and quiet. මේ තියෙන්නේ worlds තියෙනවා. මෙන්න මේක. ඒක පෙන්නන්නම් කොහොමද? ඔන්න මට පුටුවක් හදාගන්න අමතකුණානේ. ඒක අපි ඊළඟ වීඩියෝ එකකින් හදාගමු. මෙන්න
මේක තමයි වර්ල්ඩ් එක. අපි දැන් මේ කොහෙද අපි ඉන්නේ? අපි මං නම් ගෙදරක කොහෙද ඉන්නේ? මේ මම මතුවෙච්ච තැන නෙමෙයි. මම මේ වෙන තැනකට ඇවිල්ලා ඉන්නේ දැන්. මේකට ගිහිල්ලා බලමු. එතන ඇඳක් තියෙනවා. මේ මොකද්ද? ඒක කොහොමද දන්නේ හලා? මන් දන්නේ. අපි යා. දැන් උඩට හිම තියෙනවා. මෙන්න මේක තමයි මං කිව්වේ වර්ල්ඩ් එක. මම මේකේ ගයක් හදන වීඩියෝ එකක් ගේන්න. මේකට ගිහිල්ලා බලමු මේකේ ඇතුළට. එඳන් නම් තියෙනවා. මේ අපි දැන් විලේජ් එකේ ඉන්නේ නේද? අර තියෙන්නේ. නයන් ගොලම් ඉන්නෝ. මේ ඉන්නේ නයන් ගොලම්. මෙතන උඩ මොකද්ද තියෙන්නේ? එතන විලේජ් එකම තමයි විලේජ් එකම විලේජ් එක. අර පැත්තේ ඒ එකම විලේජ් එකේ ඒ වුණාට එක එක තැන්වල තියෙන්නේ. මේ මොකක්ද මේ අහල පාවිනව මොකක්ද එක? උඩට ගිහින් බලමු. ඒ කඩලද දාන්නේ. කැතයි නැත්තා. අන්න හිම වැටෙනවා. හිම වැටෙන්නේ හිම බිමට වැටෙනවා. යටින් කඩමු ඒතොර වැටේ බිමට. ඔන්න වැටෙනවා. හරි. බැටුනට පස්සේ බිම ඒවා. බිම මේ මොකක්ද ඒක කියන්න දන්නේ. මෙතන මොකද්ද මේ පඩි පෙරද්ද? දන්නේ. හිමවල හෙක් ඉන්නවා ඊට පස්සේ දන්නේ මොකද්ද මේ? පඩි පෙලක් වගේ. නේ ගෙදරන්නේ. මන් දෙකේ නිකන් පඩි පෙලක් වගේ. මේ ගෙදර ඇඳක් විතරයි තියෙන්නේ කිසි වැඩක් නැහැ. මේ විලේජස්ලා. අපි යන්නේ වලහත් කෑ ගහමු. ඔන්න පැන්න. ඒකෙන් උප්පනින්. හරි. මේ වගා කරලා තියෙන මොනවද දන්නේ? ඒ මොකද්ද? ඒ යන්න බෑනේ. මේක මොකක්ද දන්නේ කරන්න පුළුවන් නේ. මන් දන්නේ. ඒවත් ගමු සීඩ් හම්බුණා. ඒවල දාගමු. හරි. අපි මෙයාගේ වගා විනාශ කරන්න ඕනේ අපියා. මේ මොනේ බලමු බීට් කොහෙද? බීට්රූට් නේ. මේ අයන් ගොල්ලන් ඉන්නෝ. ඒ මොකද්ද එතකොට? ඒක දන්නේ මොකද්ද කියලා. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් එක්කෙනෙක් subscribe කරලා එකතු වෙන්න. අපි එහෙනම් මේක save කරලා වීඩියෝ එක ඉවර කරමු. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි.